අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ඒ වගේම විශ්ම ප්ලාන්ට්ස් එක්ක එකතු වෙන්න කියලාත් ඇරයුම් කරනවා. ඉතින් අද දවසේදී මම පැලයක් හදන්න යන්නේ. මේ තමයි මොන්ස්ටෙරා වර්ගයක්. මේක එල්බෝ වෙරිගේටඩ් මොන්ස්ටෙරා කියලා කියනවා. ඉතින් මේ අත්තක් අද දවසේදී මම පැල කරගන්න ආකාරය පෙන්නනවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය මම කියලා ඉන්නම්. මම පුංචි පොල්ලෙලි කෑලි තමයි මෙතන තියෙන්නේ. අද දවසේදී මට පොඩි පොල්ලෙලි කෑලි තමයි ලැබුණේ. ඒත් මම මෙන්න මේ වගේ ලොකු පොල්ලෙලිත් මේකට පාවිච්චි කරනවා. බඳුන් මාධ්‍ය විදිහට අපිට මතු පිටපස් ටිකක් ඒ වගේම වැලි කොම්පෝස්ට් ස්වල්පයයි ඕනේ. පොල්ලෙලි මේට වැඩිය ලොකු පොල්ලෙලි කෑල්ල මතු පිටපස් වැලි කොම්පෝස්ට් ස්වල්පයක්. ඉතින් මේ ටික මිශ්‍රණය හදාගෙන අපි තමයි බඳුන් මාධ්‍ය විදිහට අපි මේ එල්බෝ වෙරිගේටඩ් මොන්ස්ටෙරා එක හදන්න යන්නේ. මේක කහ පාට කොළ පාට මේ වගේ එන මොන්ස්ටෙරා එකක් එල්බෝ එක. අපි බඳුන හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ලොකු බඳුනක් තමයි බඳුනක් විදිහට ඕනේ. මොකද මේක ලොකු අත්තක්. මේක පැලේ හැදෙනකොට පැලේ දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. අපි අත්ත කපා ගන්නකොට මෙන්න මේ වගේ මුල් සහිත විදිහට තමයි අත්ත කපා ගන්න ඕනේ. ඉතින් බඳුන ඒ වගේම අපි මේ විදිහට ආධාරකයක් රඳව ගන්න ඕනේ. එතකොට මේක මෙන්න මේ වගේ ආධාරකයක් රඳව ගන්න ඕනේ. මම කලින් චුට්ටක් ආධාරකේ රඳවගෙන හිටියා. පොල්ලෙලි තියලා හොඳට තද කරලා තියෙන ආධාරකේ. මොකද මේ අත්ත හදනකොට මේ ආධාරකයත් එක්ක යනවා නම් හොඳයි. මොකද මේක එතකොට ශක්තිමත් අත්ත වැටෙන්නේ හෙලවෙන්නේ නැති විදිහට තියන්නත් ඕනේ. එතකොට අත්තේ පැල මුල් ඇදලා හොඳින් වර්ධනය වීමක් වෙනවා. අපි බලමු කොහොමද මේ අත්ත සිටුවා ගන්න කියලා. මේ විදිහට මේ අත්ත අපි රඳව ගන්න ඕනි. මෙහෙම බඳුනේ මේ විදිහට අත්තට හානියක් නොවන විදිහට තමයි මේක අපි රඳව ගන්න ඕනි. මේ විදිහට රඳව ගන්න ඕනි. ඔයාලට පේනවා ඇති. කොට මේ පොල්ලෙලි වලින් මේ තියෙන පොල්ලෙලි අපිට මේ බඳුනේ මේ විදිහට රඳව ගන්න පුළුවන්. පොල්ලෙලි මේ විදිහට රඳව ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ආධාරකයක් ශක්තිමත් වෙනවා. මේ විදිහට අත්තත් රැඳිලා තියෙනවා. මේ ආකාරයට අපිට පුළුවන් මේ අත්ත ආධාරකයේ පැත්තට හරවලා මේ විදිහට තියලා බඳුන් මාධ්‍ය පුරව ගන්න. මුල ගොඩක් තද කරන්නේ නැහැ. අපි බඳුන් මාධ්‍ය පුරවලා මොකද එතකොට අත්ත තැලීමක් එහෙම ලක් වුණොත් මේක පැල නොවී තියෙන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් බඳුන් මාධ්‍ය පුරව ගමු. මෙන්න මේ විදිහට අපිට බඳුන් මාධ්‍ය පුරව ගන්න පුළුවන්. බඳුනේ උඩටම වෙන්න බඳුන් මාධ්‍ය පුරව ගන්නේ නැහැ. මේ විදිහට හදාගත්ත මොන්ස්ටෙරා අත්ත හෙලවෙන්නේ නැති වෙන්න අපිට මාසයක් දෙකක් විතර වගේ තියාගන්න පුළුවන්. එතකොට හොඳ ශක්තිමත් පැලයක් හැටියට මේ මොන්ස්ටෙරා එක අපිට හදාගන්න පුළුවන්. එහෙමනම් හමු වෙමු තවත් වීඩියෝ එකකින්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම.